ඔන්න එහෙනම් මේ පාරත් අඩුවට කියන්නේ පට්ට අඩුවට චීස් වගේ බයික් ටිකක් තියෙන්නේ මේ හැමෝම අහනවා හැමදාම ඔබ කියනවා සුපිරි බයික් තමයි කියන්නේ උඹ ගාව සුපිරි බයික් විතරක් තියෙන්නේ කියලා. ඔව් අපි ගාව සුපිරි බයික් විතරයි තියෙන්නේ. මෙතන තියෙන ස්ට්‍රික් එකක් හැමෝම ඉල්ලපුවා මේක මේ පට්ටම ක්වොලිටි මචං මේ බයික් එක මට දුන්නේ සර් කෙනෙක්. මේ සර් කියන්නේ බයික් එකේ මට එන්ජින් එකේ ඒ කියන්නේ එන්ජින් පැත්ත 100 200ක්ම හදලා තියෙන්නේ. කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. පදින්න ගන්නකොට පට්ට ලාභයි මචං මේ බයික් එක. මේක දෙනවා 1,88,000ට ආයි චීස් වගේ තියෙන ස්කූටියක්. සාමාන්‍ය 1,50,000ක් විතර ලීස් එක ගන්න පුළුවන්. ඉතින් 38,000ක් තියෙනනම් මේ සුපිරි ස්කූටිය වාක් කරගන්න පුළුවන්. බය නැතුව යන්න. හැබැයි මේක එකම එක අඩුපාඩුවක් තියෙනවා. මේ බොරු කියලා දෙන්නේ නැහැ. මෙන්න මේ ෂීට් කවරේ පොඩ්ඩක් සවුත් වෙලා තියෙන. ඉතින් මේ ඔයාලා ගන්නෙදි මම මේ ෂීට් කවරේ දාලා තමයි තියන්නේ. වෙන කිසිම අඩුපාඩුවක් නැහැ. කිසිම අඩුපාඩුවක් නැහැ. ඊළඟට තියෙනවා කැලිබර් එකක්. මචං මේ කැලිබර් එක කියන්නේ මාර බයික් එකක් කියලා මම දැන් තමයි දන්නේ වා. ඒ කියන්නේ මේ මම හිතුවේ මේ කැලිබර් කියන්නේ අංකල්ලා වදින ජරාවක් කියලා. අවංක මේ සමාවෙන්න එහෙම කරු මම හිතන් හිටියේ එහෙම. මේ බයික් එක හම්බ වුණාට පස්සේ මම එක වටේයි පැද්දේ. මං අරන් ආව මචං මේ ටිකක් ගත්තේ නම් උඩ මිලකින්. මොකද මේ ඒ තරම් බයික් එක හොඳයි ෆස්ට් ඕනර් බයික් එකක්. බයික් එක හීරිලාවත් නෑ මචං. එන්ජින් 100%යි මීටර ඉඳන් සේරම වැඩ කිලෝමීටර් 50,000 ගානයි පැදලා තියෙන්නේ. බයික් එක අවුරුදු කිහිපයක් මේ නිකන් තිබිලා තමයි ලයිසන්ස් ඉන්ෂුරන්ස් කරේ. ඇත්තටම ඒ කියන්නේ මම 100%ක් දන්න බයික් එකක්. මේ බයික් එකට මම මිලක් කියන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මේ බයික් එක කීයද වටින්නේ කියලා පාඩුවට හරි දෙන්නම් මචං. ඊළඟට දිනවා මෙන්න මේක. මේක ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඉතින් මේ ඉලෙක්ට්‍රික් බයික් ගන්න හිතන් ඉන්නකොට මාර chance එකක්. මොකද මේ අපේ ගමේ මාම කෙනෙක් මේ බයික් එක විකුණලා දෙන්නෙකෝ. ගාන ප්‍රශ්නයක් නැහැ. අඩුවට දෙන්න පුතා. මට වෙන වාහනයක් ගන්න තියෙන ඒකයි දෙන්නේ කියලා මට විස්තරය කිව්වා. ඉතින් බයික් එකේ කන්ඩිෂන් සුපිරි චීස් වගේ. මම හිතන්නේ අරන් මාස 6-7ක් තමයි වෙන්නේ. කිලෝමීටර් 8,000ක් විතර තමයි පැදලා තියෙන්නේ. බයික් එකේ කියන්නේ කිසිම අඩුපාඩුවක් නැහැ. බයික් එකේ හිරිලාවක් නැහැ. අවංකවම මචං නියපොතු පාරකටවත් හිරිලා නැති බයික් එකක්. මේ බයික් එක ගාන කියන්නේ 3.19යි 3.19යි කියන්නේ මේ ඇත්තටම මේ අලුතෙන් 5යි ගානක් වෙන බයික් එකක් 3.19යි. ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් ගත්තා සමානයි. මේකට සාමාන්‍යයෙන් 2.60ක් විතර ලීස් එක ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය රුපියල් 40,000 50,000 තියෙන බයික් කෙනෙකුට මේ ඉලෙක්ට්‍රික් බයික් එක ගන්න පුළුවන්. මේක ඇත්තටම ලාභයි මචං. ප්‍රයිස් එකත් එක්ක ලාභයි. ඇත්තටම ලාභයි. ඊළඟට තියෙනවා මෙන්න ජපාන් භාණ්ඩයක්. එන්ජින් টොප් එකට තියෙනවා සවුන්ඩ් එක නියා ඔරිජිනල් ජපාන් සවුන්ඩ් එක. මේ මට හරි ප්‍රශ්නයක් තියෙනවා මචං. ඇයි මිනිස්සු මේ GN බයික් වලට කැමති කියලා. මේ මට ඒකට හේතුව මම දන්නේ නැහැ. මේ හැබැයි මාර කැමැත්තක් තියෙන. සමහරු කෝල් කර අහනවා GN යන්නේ නැද්ද කියලා. ඉතින් මේ බයික් එක අයිති අයියට මාරම සල්ලි හදිස්සියක්. ඒ හින්දා ඔයාලා අඩුවට ගන්න පුළුවන්. කතා කරලා බලන්න නම්බර් එක දාන්නම්. වටිනවා නම් කතා කරලා අයියත් එක්ක කතා කරලා ගන්න. හොඳ මිනිස්සෙක් කතා කරලා ඕන දෙයක් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා මෙන්න XL සුපර් එකක්. ලයිසන් තියෙන කෙනෙකුට එහෙමයි. ලයිසන් නැතුව පදිනවා නම් එහෙමයි. හැබැයි මචං පොත්පත් තියෙනවා. ඉතින් මේ පොත්පත් තියෙනවා මේ බයික් එකත් අපේ වයසක මාම කෙනෙක් ගාව තමයි තිබුණේ. බයික් එක හොඳටම තියෙනවා කියන්නේ මේ අඩුපාඩු මුකුත්ම නැහැ. බයික් එක টොප් එකටම තියෙනවා. මේ බයික් එක වා හිතන්නේ කීයක් වටිනවා කියලාද? කිසිම අඩුපාඩුවක් නැති මේ බයික් එක 1.50ක් වටිනවද? වැඩි නේ රයිට්. 1.50ක් වැඩි නම් මේකට මට දෙන්නකෝ 1,28,000ක්. කිසිම අඩුපාඩුවක් නැහැ. ලියකියලි පැත්ත සුපිරි. ලයිසන් එක ඕන එක නැතුව ඕන නැතුව දෙවිදියටම ඔට්ටුයි. ඊළඟට තියෙනවා XL100 එක. ඉතින් XL100 කිව්වම දන්නවා. ඉතින් මේ ඔය මේ සමහරක් පැති තියෙනවා පදින්නේම මේක විතරයි. මට ඒ ප්‍රශ්නයක් ඇයි බම් මේකම විතරක් පදින්නේ මේ જાති බයික් විතරක් තියෙන්නේ කියලා. මේ මන් දන්නේ මේක සමහරක් අයගේ බ්‍රෑන්ඩ් එකක්. මට මතක හැටියට මං ෆස්ට් ටයිම් විකුණන බයික් එක තමයි මේක XL100 එක. ඉතින් XL100 එක මම ෆස්ට් ටයිම් විකුණද්දි අඩුවට තමයි දෙන්නේ. පට්ට අඩුවට දෙන්නේ. සාමාන්‍ය XL100 එක ලක්ෂ 2.20ක් කියන. ඉතින් සාධාරණයි මේ මිදල. නමුත් මේ කිසිම අඩුපාඩුවක් නැති ලියකියවිලි පැත්ත පවා 100%ක් ඕකේ වෙච්ච මේ බයික් එක මං ඔයාලට දෙනවා 1,48,000ට මාර ලාභයි මචං. බොරු කියන්න ඕනේ නැහැ. පට්ට ලාභයි 1,48,000ට ලොයෙත් නැහැ ලොයි ගහෙත් නැහැ මේ වගේ බයික් එකක්. ඉතින් දැන් ඉතින් හැමෝම කියන කතාව තමයි මචං උඹ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ. ඇත්තටම ෆෝන් ආන්සර් කරන්නේ නැහැ නෙවෙයි මාර කෝල් දොගයක් එන්නේ මචං. මේ මට ආන්සර් ගන්න බැරි වෙන එකට මං ගොඩාක් කනගාටු වෙනවා. ඉතින් ඒ හින්දා මට WhatsApp මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් මං කොහොම හරි ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකක් හම්බෙමු. හදවතින් ආදරෙයි. ජය වේවා. පොඩි දෙයක් කියන්න අවුදුනා. ඔයාලගේ විකුණන්න තියෙන වාහන තියෙනම් අපිට කියන්න. අපි උපරිම මිලට ඔයාලා ගාවට ඇවිල්ලාම අරගෙන යනවා. ආයි ඉතින් කවදාවත් වාහනේ ළඟට ඇවිල්ලා හොඳ නැහැ. එහෙම කියලා වාහනේට අපහාස කරන්නේ නැහැ. ඔයාගේ හිත රිද්දන්නේ නැහැ. ඒ පොරොන්දුව මන් දෙනවා. ඔයාලගේ විකුණන්න තියෙන වාහන අපිට කතා කරලා WhatsApp එකට ෆොටෝ ටික දාන්න. අපි ගෙදරටම එනවා.